හලෝ ගයිස් කොහොමද? අද මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න නේද ආවේ. ඉතින් අද මම තනියම නෙවෙයි යන්නේ. මගේ සහෝදරයාත් එක්ක. සහෝදරයා කියන්නේ මගේ හොඳම යාළුවා. මේ ඉන්නේ. ඉතින් ගයිස් අද මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. අද මම ආවේ ලංකාවේ දෙවනි විශාලම බන්ධනාගාරය බලන්න. මේක බෝගම්බර බන්ධනාගාරය. ඉතින් ගයිස් මේ බෝගම්බර ප්‍රසන්න එක හදලා තියෙන්නේ 1876 බ්‍රිතාන්‍ය ගවර්න්මන්ට් එකෙන් කියලා තමයි කියන්නේ. කලින් මෙතන තිබිලා තියෙන්නේ බෝගම්බර වැවලු. ඊට පස්සේ ඒක ගොඩ කරලා තමයිලු මේ බන්ධනාගාරය හදන්න පටන් අරගෙන තියෙන්නේ. අවුරුදු 138ක් එක දිගට මේක දැඩි ආරක්ෂාවක් තිබිලා තියෙනවා බන්ධනාගාරය ඇතුලේ. ඒ වගේම මේ බන්ධනාගාරය ඇතුලේ මරණ දණ්ඩනය පවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේක ඇත්තටම කිව්වොත් එහෙම ලංකාවේ ප්‍රසිද්ධම දේශපාලඥයින් එතකොට නිදහස වෙනුවෙන් සටන් කරපු අය, ඒ වගේම අපරාධකරුවෝ හැමෝම රඳවලා තිබ්බ බන්ධනාගාරයක් කියලා කියන්න පුළුවන්. මම ගියපු පළවෙනි සිර කුටියේ ඉඳලා අන්තිම වෙනකම්ම හැම කුටියකම තමන්ට ලැබුණු අත්දැකීම මොන වගේද කියලා ඒ බිත්තිවල සටහන් වෙලා තිබ්බා. ඇත්තටම කිව්වොත් එහෙම ගොඩාක් තැන්වල තමන්ගේ ආගම්, ඒ වගේම අම්මා, තාත්තා, තමන්ගේ බිරිඳ, දරුවෝ ගැන ගොඩාක් දේවල් ලියලා තිබ්බා. වැරදි කරලා හෝ වැරැද්දකට අනුබල දීලා හෝ වැරැද්දක් නොකර වැරදි කරපු තැන ඉඳලා හෝ මේ බන්ධනාගාරයට ගිහිල්ලා තියෙනවා නම් ඒ ගියපු කෙනාගේ අදහස් මේ බිත්තිවල තමන්ට අහුවෙන අඟුරු කෑල්ලකින් හරි පැන්සලකින් හරි සටහන් කරලා තියෙනවා. මරණයට ලං වෙන්න ඉන්න හැමෝම අදහන තමන්ගේ ආගම අදහලා පෝරකයට යන්න වුණාම ඒක දැනෙන හැඟීම මොන වගේද කියලා එතනට ගියපුවාම තේරෙනවා. මරණයට කොච්චර බයද කියලා හිතෙනවා. ඒ කාමරවල තියෙන ගුප්ත බව, අඳුරු බව, ඒ වගේම තනිකමත් එක්කම. කලින් මෙතන තිබිලා තියෙන්නේ එල්ලුම් ගහ. හැබැයි දැන් නම් එතන ටිකක් කරා වැටිලා තියෙන්නේ. බන්ධනාගාරේ වහලා දැනට අවුරුදු 12ක් වෙනවා. ඒ කියන්නේ 2014 තමයි බන්ධනාගාරේ වැහුවේ. මේක හිටපු රැඳෙව්වන් ඔක්කොම අලුතින් හදපු පල්ලෙකැලේ නව බන්ධනාගාරයට අරගෙන ගියා. කලින් තිබ්බ පෙනුම නම් දැන් නැහැ. හැබැයි ගොඩාක් තැන් කරා වැටිලා. මම හිතනවා මේක තව ටිකක් ප්‍රතිසංස්කරණය කරලා ජනතාවට බලන්න දුන්න නම් ගොඩාක් හොඳයි කියලා. ඒක හැබැයි මගේ මතේ. කොහොම වෙයිද දන්නේ නැහැ. හැබැයි වටින දෙයක් ඒක. බන්ධනාගාරයක පළවෙනි වතාවට එල්ලුම් ගහට නියම වෙච්ච එකම පුද්ගලයා මරුසිරා හෙවත් සිරිපාල් හිටියේ මෙන්න මේ සිර කුටියේ තමයි. 1970වත් 1980වත් කාලේ තමයි මෙයාගේ ජීවිත කතාව ගෙවෙන්නේ. ගෙදර වගේ කිසිම නිදහසක් නෑ
එතෙන්ට කියපුවාම හැමෝටම නාන්න තියෙන්නේ එකම තැන. වොෂ්රූම් යන්න තියෙන එකම තැන. පොලිමේ ඉඳලා හරි තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න වෙනවා. මගේ ජීවිතේ සිරකුටියක් තියා සිරගයක්වත් ජීවිතයට දැකලා තිබුණේ. මේ තියෙන්නේ මගේ පළවෙනි අත්දැකීම. ඉතින් මම හිතුවා මගේ පළවෙනි අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්න. බිත්ති 4කට කොටු වුණාට මේ හැම සිරකරුවෙක්ටම සුවිශේෂී වූ දක්ෂතාවයක් තිබ්බා. කිසිම සිරකරුවෙක් තමන්ගේ කාලය අපත යවුවේ නෑ. එයාලට පුළුවන් හැම දෙයක්ම එයාලා කරා ඇතුළේ පුරුදු වුණා, පුහුණු වුණා, ඒ වගේම පුනරුත්ථාපනය වුණා. ඒ වගේම හැම සිරකරුවෙක්ටම තිබ්බ එකම බලාපොරොත්තුව කවදා හරි මට මෙතනින් එළියට යන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් guys, අදට මගේ වීඩියෝ එකකින් මම යනවා. මගේ වීඩියෝස් වලට කැමති නම් like කරලා, comment කරලා, subscribe කරලා තියාගන්න. ඉතින් guys, ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න.